අපේ සිනමාවට අලුත් විදිහේ නිර්මාණ විවිධ නිර්මාණ වගේම අලුත් නිර්මාණකරුවන් අවශ්‍ය වෙලා තියෙන කාලෙක තමයි ලකාගේ වාලම්පුරේ චිත්‍රපටිය එන්නේ. මම ලකාට කිව්වේ උඹ මීට කලින් සිනමාවට එන්න ඕන කෙනෙක් පුතේ කියලා. මොකද ඔහුගේ දක්ෂකම් අපි රූපවාහිනියෙන් දැකලා තියෙනවා, විවිධ නිර්මාණ වලින් දැකලා තියෙනවා. මම ඒ දවස්වල හිතුවා මේ කොල්ලට සිනමාවට ආවොත් හොඳ වැඩක් කරන්න පුළුවන් කියලා. ඔහු ප්‍රමාද වුණා වැඩි කියලාත් මට හිතෙනවා. හැබැයි ප්‍රමාද වෙලා හරි වාලම්පුරි වගේ චිත්‍රපටයක් අරගෙන ලකා සිනමාවට ප්‍රවිෂ්ඨ වීම සිනමාවේ ටික කාලයක් හිටපු නිර්මාණකරුවෙක් හැටියට මම ඇත්තටම සතුටු වෙනවා. අපේ නිර්මාණ ක්ෂේත්‍රයට අවශ්‍ය වෙන්නේ තරුණ පරම්පරාවෙන් අලුත් නිර්මාණකරුවෝ, වැඩක් කරන්න පුළුවන් නිර්මාණකරුවෝ, වැඩ දන්න නිර්මාණකරුවෝ. වාලම්පුරි චිත්‍රපටිය බලනකොට මට හිතෙනවා අපිට එහෙම කෙනෙක් හම්බ වෙලා ඉන්නවා කියලා. අතරම මේ චිත්‍රපටිය එක්තරා විදිහකට මේක ඇක්ෂන් චිත්‍රපටයක්, මේක ත්‍රිලර් එකක්, මේක එක්තරා විදිහකට ඩ්‍රාමා එකක්, මේක විවිධ ශානර වලට දාන්න පුළුවන් නිර්මාණයක්. කොහොම වුණත් පැය දෙකකට අධික කාලයක් තිස්සේ තිරේ දිහා නොසැලී බලාගෙන ඉන්න පුළුවන් නම් කම්මැලිකමක් නැතුව මම හිතනවා ඒක හොඳ නිර්මාණයක් කියලා. මේ නිර්මාණයේ විශේෂයෙන්ම මට කතා කරන්න ඕනේ මේ නිර්මාණයේ රංගනයන් ගැන. සෑම චරිතයක්ම, සෑම නළුවෙක්ම ඉතාම ප්‍රතිභාපූර්ණ රංගන ඉදිරිපත් කරනවා. නළුවන් ප්‍රතිභාපූර්ණ රංගන ඉදිරිපත් කරනවා කියන්නේ ඒ අධ්‍යක්ෂකවරයා ඒ නළුවන්ගෙන් උපරිමයේ අරන් තියනවා කියලා. හැම අතින්ම බැලුවොත් එහෙම මේ නිර්මාණය අපේ සිනමාවට අවශ්‍යම නිර්මාණයක්. මම සුබ පතනවා, මම ප්‍රාර්ථනා කරනවා මේ චිත්‍රපටය හොඳ සාර්ථක නිර්මාණයක් වේවා කියලා. ඒ වගේම තමයි අපේ ආදරණීය සිනමා රසිකයින්ට මම ආරාධනා කරනවා හොඳ නිර්මාණයක්, කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් නිර්මාණයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් වාලම්පුරි බලන්න කියලා.